පනාගොඩ කන්දේ පුරාණ විහාරස්ථානයට වසර 200කටත් වැඩි ඉතිහාසයක් ඇතත් ශ්‍රී සුමන දහම් පාසල අවස්ථා කිහිපයකදී ඇති වූ විවිධ ගැටලු නිසා අභාවයට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් 1995 වර්ෂයේදී ශ්‍රී සුමන දහම් පාසල නමින් ආරම්භ කළ අප ධර්ම විද්‍යාලය වර්තමානයේ දක්වාම පවත්වාගෙන යාමට අප්‍රතිභාන ධාරියකින් කටයුතු කළ ධර්ම විද්‍යාලීය ගුරු මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආදි ශිෂ්‍යයන් සමත් වී තිබෙනවා. අප දහම් පාසල ආරම්භ කිරීමට මුල් වූ චරිත අතර හෝමාගම ප්‍රාදේශ සභා මන්ත්‍රී එල්මන් පීරිස් මහතාද දැන් අප ඉදිරියේ සිටින අප ධර්ම විද්‍යාලයේ පළමු ප්‍රධානාචාර්ය හේමසිරි ජයතිලක ගුරු මහත්මිය දැක්විය හැකිය. පසු කාලීනව එතුමියගේ විශ්‍රාම යාමෙන් පසුව ප්‍රධානාචාර්ය ධුරයට අප විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි ගොඩගම සුමේද නායක මාහිම්පාණන් වහන්සේ පත් වූ අතර මේ අවදියේ අප ශ්‍රී සුමන දහම් පාසල හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දිදුලන ධර්ම විද්‍යාලයක් ලෙස විවිධ කලාප තරග ආදියෙන් ජයග්‍රහණ ලබා ගනිමින් අප ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය දහම් පාසලක් ලෙස කටයුතු කර ඇත. පසු කාලිනව අප ධර්ම විද්‍යාලය අභාවයට යාමට අවදානමක් තිබූ අවස්ථාවල පවා වෙහෙස නොබලා අමිලමය සේවයක් ඉටු කළ හිටපු ප්‍රධානාචාර්ය WD බුදුදාස ගුරුපියාණන් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුය. තවද අප දහම් පාසලේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස 2015 වර්ෂයේදී අප වර්තමාන නායක ස්වාමීන් වහන්සේ වන හෝමාගම සුනීත හිමියන් ප්‍රධානාචාර්ය ධුරයට පත්වීම දැක්විය හැකිය. වර්තමානයේ අප ධර්ම විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මානව අපරාධ හා සමාජ අංශයන්හි කතිකාචාර්ය ජයන්ත ජයසිරි ගුරුපියාණන් අප ධර්ම විද්‍යාලයේ වර්ධනයට කැපී පෙනෙන සේවයක් ඉටු කර තිබෙනවා. පෙර මෙන්ම මතුවටත් ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් ලෙස පෙනී සිටීමට ශ්‍රී සුමන දහම් පාසලේ අපි කටයුතු කර සිටිනවා.